බන්ද මේ මංග වසුවක් තියෙනවා. උඹ කීයක් නැද්ද? මං ගාවනම් කීයක්වත් නෑ බා. හරි කවන්නේ යවන්කෝ. යවන්කෝ. මේ නන්ද වරක් තියනද? තියෙනවා. මේ හොඳයි නේද? සියනේ? සිය තියෙනවා. හරිනේ? හරි. හරි මචං. කියලා කනවා. මට දීපයකෝ. තුට්ට කමු අපි. මං අර හිතන්නේ නෑ බං. මේ දිමුද වැඩ. අනේ අයියේ මට කෑල්ල. මොනා බලයන්. අනේ අයියේ ඕක රස පාටයි. ඉතින් අනේ අයියේ. නෑ ඵලයන් යන්න. මේ මචං මේ හිඟන්න මේ මචං. අර යන්න. ඒ බම්මා මේ මට තාත් අලුතෙන් ගෙනා දුන්න ෆෝන් එක අරන් දුන්නද? ඔව් ගේම් බාලා ගන්න ෆ්‍රී ෆයර් ගන්න. එයා ගිගන්නනවා. අයියෝ. ඔක අදත් එනවා ඊයේ දැක්කනේ. මට බලන්නේ අර අවිස්කයියත් එක්ක බරිසු ගයි ගියා කියලා. ඒ බං. බරිස කටටුව බං ඕක. අනේ අයියේ මට ටිකක් දෙන්නකෝ අයියේ. මට තාත්තා අලුතෙන් මරන් දුන්න ෆෝන් එක කැඩුණානේ. පල හිගන්න. ඵලයන් හිගන්න යන්න. එහෙම කරන්න එපා අයියේ. හිගන්න ඵලයන්. පල හිගන්නකෝ. ඇයි මට මෙහෙම වෙන්නේ? ඇයි මාව යාළුවෝ කොන් කරන්නේ? මං හැම වෙලාවෙම සමාධියෙන් කොන් වෙලා ඉන්නේ. මේ අර හිතන්න ඉන්නවන් දැන්. මොකද කරන්නේ? දිමුද වැඩ. ඒක තමයි බා. ටිකක් කොහොමද බා? මේ වගේ බලවා මේ ඉතරයි ඉතින් ආයෙ ඔක්කොම දෙන්න දෙනවා. අර මල්ලි වැටුණි වැටිල්ලම් මචං. ඒක නෙමෙයි බා. අවු බං ආවි. උඹලා අතුරු කොච්චර හිගන්න කියලා බැලනල්ලේ. මේ ලාවිකය. ඔව් බා. අමුරු ගයි වෙනවා කල්ලේ. ඒක නෑ උඩ පන්ති යන්නත් දැනෙනවා. සල්ලි මගේ account එක ගන්නත් වෙනවා ඒක දාලා දෙන්න. මේ account එක අක්කයිනේ. හරි. අම්මලාට කිව්වද අතට දෙනවා හරි. ඉතින් නෑ යවන්න. ආන්ගෙද හැපි කියලා ඇයි මල්ලි අරයට පොත් දෙන්න දෙයක් නෑ. හරි මල්ලි. වරේ මල්ලේ
කළා ෆ්‍රී කාඩ් එකක් දාලා දෙන්න. අපි යනවා අපි දාන්න ගෙදරක් තියනවා ඒක වැඩ ටිකක් කරලා දෙන්න